බුදුරජාණන් වහන්සේලා වන්දනා කරගන්න මේ මනරම් මන්දිරය. ඒ කියන්නේ හිත මොහොතකට නතර වෙන, නිහඬ වෙන, මහා වනයේකට ගිහිල්ලා නතර වෙනවා වගේ මන්දිරයක් නේ. එතකොට මේ මන්දිරේ කැටයන් වටේටම තියෙන කැටයන් වල තියෙනවා මේ කඟ වේනගේ කැටයන්. කඟ වේන කියන්නේ අස්වැක් වගේ. හිසේ තියෙන දිග උල් අඟක්. පසේ බුදුරජාණන් වහන්සේලා උපමා කරනවා මේ කඟ වේනට. කාරණා දෙකකින්. එකක් තමයි කඟ වේන හැසිරෙන්නේ තනියම. පසේ බුදුරජාණන් වහන්සේලා හුදකලාවමයි ජීවත් වෙන්නේ. ඒ නිසා. දෙවෙනි එක තමයි කඟ වේනගේ හිසේ තියෙන අඟ කිසිවක් එක බැඳිලා තියෙන්නේ තනියමයි තියෙන්නේ. කොහෙන්වත් තවත් එක්කෙනෙක් එකක් එක බැඳිලා නැහැ, තියුණුයි. ඒ වගේ කඟ වේනගේ තනි අඟ වගේ තනි ජීවිතයක්. ඒ කියන්නේ ඒ පසේ බුදුරජාණන් වහන්සේට පෝෂණය කරන්න තව කවුරුත් නැහැ. බලා ගන්න කවුරුත් නැහැ. තව පිරිසකගේ වගකීමක් නැහැ. සියල්ල අත්හැරලා, සියලු කෙලෙස් අත්හැරලා, විරාගී සිතින්, නොයල්හුන සිතින් හුදකලාවම වසනවා. තනි අඟකින් යුතු කඟ වේනෙකුසේ. ඉතින් ඒ නිසා තමයි මේ පසේ බුදු විහාරේ කඟ වේනගේ සංකේතය දාලා තියෙන්නේ. ඒතර කඟ වේනගේ සංකේතයෙන් පසේ බුදුරජාණන් වහන්සේලා තමයි සංකේතවත් වෙන්නේ. ඊට පස්සේ මේ විහාරයේ තියෙනවා ලස්සන වෘක්ෂයක්. ඒතර ඒක ගැන නම් පොඩ්ඩක් කියන්නට ඕනද? ඒ තමයි හිමාලයේ තියෙනවා විශේෂ පර්වත 7ක්. ඒ තමයි මේ සුළු කළු පර්වතය කියලා. පව්ව. මහා කළු පර්වතය. ඊළඟට නාවෙලුම, සඳ ගැබ, හිරු ගැබ, රම්පස, හිමවත කියලා පර්වත 7ක් තියෙනවා. මේ 7ම අභිබවලා බබලන පර්වතය තමයි ගන්ධමාන පර්වතය කියලා කියන්නේ. හිමාලයේ තියෙන. ওই ගන්ධමාන පර්වතයට බැවුම් වෙන්න නන්දමූලක කියලා ස්ථානයක් තියෙනවා. ඒ නන්දමූලක කියන ස්ථානේ තියෙනවා ගුහා 3ක්. එකක් රන් ගුහාවක්, එකක් රිදී ගුහාවක්, අනිත් එක මැණික් ගුහාවක්. මේ මැණික් ගුහාව තියෙන තැන ඉස්සරහා මේ විහාරෙත් ලස්සන ගුහාවක් ඉස්සරහා මේ තමයි මේ වෘක්ෂය තියෙන්නේ. ඒ මැණික් ගුහාව ඉස්සරහා තමයි මංජූසක කියන වෘක්ෂය තියෙන්නේ. මේක හොඳට අහගන්නයි. එතකොට මේ වෘක්ෂේ දැන් අපිට මේ ඔබට දකින්න ලැබෙනවා මේ විහාරයේ මැදි වෙන්න ලස්සනට මංජූසක මුළු පසේ බුදු විහාරයේම කේන්ද්‍ර වෙන්නේ වියනක් වෙන්නේ මංජූසක වෘක්ෂේ. ඒතර මංජූසක වෘක්ෂේ තියෙනවා දියේ පිපෙන මලුත් හැදෙනවා, ගොඩ පිපෙන මලුත් හැදෙනවා. පිච්ච මල්, සපු මල්, සමම් මල්, ඊට පස්සේ ඔය වගේ සුවඳ මල් හැම මලක්මත් හැදෙනවා. නෙළුම් මල්, ඕලු මල්, නිල් මහ නිල් මල් ඒවත් ඒ වෘක්ෂේ හැදෙනවා. ඒකයි ඒ මංජූසක කියන්නේ. ඊට පස්සේ මේ මංජූසක වෘක්ෂේ වැටෙන කොළ තියෙනවනේ. සුළඟින්ම තමයි ඒ කොළ මේ අතු ගහලා දාන්නේ. පසේ බුදුරු වැඩ ඉන්නකොට භූමිය සුවඳ කරන්න ඒ හිමාලයේ සුවඳ මල් වලින් සුවඳ ඇවිල්ලා ඒ ගහ වටේ සුවඳ කරකිනවා. මල් ලස්සන මල් පෙති බිම දාන්නේ සුළඟින්. වේලුණ මල් පෙති අයින් කරන්නේ සුළඟින්. ඊළඟට අනෝතත්ත විලේ පැන් එක මුසුවන සුළඟ එතනින් හමාගෙන ගිහිල්ලා අර මල් වලට පැන් ඉහිගෙන යනවා වගේ කියනවා. ඊට පස්සේ මංජූසක වෘක්ෂේ වෘක්ෂේ පාමුල ගොඩක් වැලි තලාවක් එනවා තියෙන්නේ. ඒ පස්සේ බුදුරජාණන් වහන්සේලා පියවර තැපුවට පස්සේ ඒ භාවනාවට ඉඳගත්තට පස්සේ අර වැලි උස් පහත් වෙනවනේ. ඒ හුලඟක් ඇවිල්ලා ඒ වැලි ටික එහෙම මට්ටම් වෙනවා කියනවා. ඊට පස්සේ වෘක්ෂේ වටා ආසන පනවලා තිනවා.
මේ ආසනවල තමයි පසේ බුදුරජාන් වහන්සේලා වැඩ ඉන්නේ සාකච්ඡා කරන්නේ. යම් දවසක පසේ බුදුරජාන් වහන්සේ නමක් පහළ වුණොත් එදාට ගහේ මල් සම්පූර්ණ මල් වලින් පිරෙනවා. මේ මංජූසක වෘක්ෂයේ කඳෙන් රත්තරන් පාට රේණු තියෙන ලස්සන මලක් හැදෙනවා. ඒකට කියනවා රම්මල් කියලා. ඒ රම්මලෙන් තමයි බුදුවරු කී දෙනෙක් ලෝකේ පසේ බුදුවරු පහළ වෙලාද කියලා හොයන්නේ. එතකොට මේ විහාරයේත් මංජූසක වෘක්ෂයේ රම්මල් තියෙනවා. ඉතින් මේ විදිහේ හරි ලස්සන විස්තර ඒ පසේ බුදුරජාණන් වහන්සේලාගේ ඒ විහාරේ මේ ගැන අපිට කතා කරන්න තියෙනවා. ඒ වගේම මැණික් ගුහාව තියෙනවා. හුද්දකලාවේ භාවනා කරන. ඇත්තටම අපිට අලුත්ම දෙයක් මේක. අපි දන්නේ නැහැ පසේ බුදුරු කවුද කියලා.